අවුරුදු 10ත් 15ත් තිස්සේ කාලා හදාගත්ත බඩයියඟයි අඩු කරන්න හදනවා මාසෙ. තව ජිම් එකට ගිහිල්ලා weight lifting කරොත් තවත් කෙට්ටු වෙයි. අන්න ඒ වගේ මතයක් තියෙනවා. එහෙම වුණොත් අනිවාර්යෙන් කෙට්ටු වෙනවා. Welcome to the Fit Chat with Gihan. අද එපිසෝඩ් එකේ අපි කතා කරන්න එකතු කරන් තියෙන්නේ අවුරුදු 10ක් විතර එක්ස්පීරියන්ස් තියෙන ෆිට්නස් ග්ලෝරි හිමිකරු වගේම ප්‍රධාන පුහුණුකරු මාධව හතුරුසිංහ අයියා. අපි මුලින්ම කෝච් එකෙන් අහන්න කැමතියි ඇයි කෙනෙක් ජිම් එකට සම්බන්ධ වෙන්න ඕනේ? මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන මුලින්ම. ඔයාගේ ප්‍රශ්නය උනේ කවුරු හරි කෙනෙක් ඇයි ජිම් එකකට එන්න ඕනේ? හරි. එතකොට මම දකින පළවෙනිම කාරණය තමයි අංක 1 non communicable disease බෝන ඕන රෝග. ඒතර බෝන ඕන රෝග කියන දේ තමයි අද මේ අපි කතා කරන වෙලාවෙත් වැඩියෙන්ම මිනිස්යන්ගේ ඒ කියන්නේ මොකද්ද මරණයට හේතු වෙන කෝස් එක. අන්න ඒතර එහෙනම් ඒක ඇවිල්ලා සරලවම අපිට behavioral changes සහ අපේ habit pattern මේවෙන් වෙනස් කරන්න පුළුවන් දේවල්. මොනවද? high blood pressure, blood sugar, cardiovascular disease මේ වගේ දේවල්. ඉතින් මම හිතනවා ජිම් එකට එන්න ඕන අංක 1 ඒක. මොකද අපේ අද day to day activities හුඟක් අඩු වෙලා තියෙනවා. ඒ හින්දා මේ රෝග අපේ සමාජයට බහුලව ව්‍යාප්ත වීමක් වෙනවා සහ ආහාර රටාව එක තදට බලපාලා තියෙනවා. ඒක තමයි අංක 1. නැත්නම් exhibitionary purpose කියන එක නෙවෙයි. එතකොට කෝච් දැන් ජිම් එකකට සම්බන්ධ වෙන්න මොකක් හරි ඒ කියන්නේ කාය වර්ධනය කරන්න මොකක් හරි වයස් සීමාවක් තියනවද? ඒජ් ලිමිට් එකක් තියනවද? ඔව් කාය වර්ධනය කියන දෙයට අනිවාර්යෙන් වයස් සීමාවක් තියෙනවා. නමුත් ජිම් එකකට සම්බන්ධ වෙන වයස් සීමාව කියන දේ ඇත්තටම අවුරුදු 7-8 පෙන්නට පස්සේ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි තමන් කරන මේ ව්‍යායාම සහ යොදන තීව්‍රතාවය, ලෝඩින් ඒ දේවල් තමයි වෙනස් වෙන්නේ. දැන් අපි හිතමු අවුරුදු 7-8 ළමයෙකුට body weight exercises එහෙම නැත්නම් බෑන්ඩ් වලින් එක්සර්සයිසස් වගේ තමයි අපිට යන්න පුළුවන්. හැබැයි අවුරුදු 15 වගේ පෙන්නට පස්සේ අපි අර ටිකක් හයි ඉන්ටෙන්සිටි එක තීව්‍රතාවය වැඩි, ලෝඩ් එක වැඩියෙන් අපි ට්‍රේනින් කරන්න ගන්න. ඕක තමයි තියෙන ප්‍රධාන වෙනස. ඔව්. දැන් කෝච් ජිම් එකට බිගිනර්ස්ලා ආපුවාම කෝච් දකින්න විදිහට මොනවද ඒගොල්ලෝ කරන common mistakes? මේ මම මේ වර්තමාන තත්ත්වෙත් එක්ක ගත්තොත් අපි කතා කරන අද තත්ත්වෙනේ. අද තත්ත්වෙත් එක්ක කතා කරන පළවෙනිම වැරද්ද තමයි මේ ইনফরমේෂන් කියන දෙයට අද easy accessibility එකක් තියෙනවනේ. YouTube එහෙම නැත්නම් TikTok මේ දේවල් හරහා මේගොල්ල YouTube බැරි කොහේ හරි තියෙන වීඩියෝ එකක් බලනවා එක ව්‍යායාම කරන්න යනවා. ඕක තමයි අද මම දකින අද මේ සමාජය දකින පළවෙනිම වැරද්ද. මේ මීට අවුරුදු 7කට 8කට 10කට කලින් තිබ්බේ නැති මේ අවුරුදු 3-4 ඉඳන් තියෙන පළවෙනිම වැරද්ද තමයි beginner කෙනෙක් advanced trainer කෙනෙක්ව advanced athlete කෙනෙක්ව හලෝ කරන්න යන එක. මේ ඒගොල්ලෝ දකින්න දේවල් මත. ඕක තමයි මම දකින ප්‍රධානම වැරද්ද. එතකොට කෝච් දැන් ගැහණු කට්ටිය කියන women'sලා ජිම් එකට එන්න ඕනේද? ඒ කියන්නේ ජිම් එකට එන්න ඕනේ ඇයි? මෙහෙමයි. දැන් ladiesලා අපි කියමුකෝ මේ ladiesලා weight training කරන්න ඕනද කියන ප්‍රශ්න අපි ගත්තොත්. ඔව්. එතකොට ඔව් ඒකට ප්‍රධානම කියන්නේ සරලව මට දෙන්න පුළුවන් උත්තරේ ඔව්. හේතුව ඇයි අංක 1 තමයි ලේඩීස්ලාට තමයි වැඩියෙන්ම ඔස්ටියෝපොරොසිස් එන්නේ. එතකොට මේකට තියෙන ප්‍රධානම සහ හොඳම අපිට කරන්න පුළුවන් දේ තමයි රෙසිස්ටන්ස් ට්‍රේනින්. එහෙම නැත්නම් weight bearing exercises වලට යන්නේ. ඒක මත bone density එක වැඩි වෙනවා. එතකොට එයාට පසු කාලින ඔස්ටියෝපොරොසිස් එන්න තියෙන අවදානම අඩු වෙනවා. දෙවෙනි එක තමයි ගැහණු අය empower කරන්නේ. දැන් අපේ සමාජයේ විශේෂයෙන්ම ගත්තොත් පිරිමියාට ශක්තිය වැඩි, ගැහණියට ශක්තිය අඩුයි. ඒක ඇත්ත. ඒක අපි කියමු බයොලොජිකලි හරි. නමුත් එහෙම නෙමෙයි. දැන් ගැහණු අය හුඟක් වෙලාවට පිරිම්ම තමයි යැපෙනවනේ. දැන් අපිට මල් පෝච්චියක් ගෙදරක උස්ස ගන්න තියෙනවා. එහෙම නැත්නම් පොල් ගෝණියක් ඇද ගන්න. මම මේ සරල උදාහරණ කියන්නේ. එතකොට ගැහණු කෙනා ඉන්න පුළුවන් පිරිමියා වැඩ කරලා ගෙදර එනකම්. ඒ වැඩේ වෙන්නේ නැතුව. හැබැයි එහෙම නෙවෙයි අපි හිතමු දුවක් ඉන්නවා. දැන් ලේඩීස් හුඟක් කැමති ඩෙඩ් ලිෆ්ට්, ස්කොට්ස් වගේ heavy compound exercises යන්න. ඉතින් දුව ඇත්තටම ජිම් එකකට ඇවිල්ලා මෙහෙම ට්‍රේනින් කරනවා. ඉතින් එහෙම දුවක් ඉන්නවනම් ඇවිල්ලා අර වැඩේ කරන්න පුළුවන්. ඉතින් එම්පවර් වෙන එක ප්‍රධාන කාරණයක් ලේඩීස්ලා. ඉතින් ওই දෙක අනුව මම හිතනවා අනිවාර්යයෙන්ම ගැහණු අය ජිම් එකකට ඇවිල්ලා weight bearing exercises කරන්න ඕන. දැන් coach
ජිම් එකකට ඇවිල්ලා weight training කරද්දී සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියගේ මතයක් තියෙනවා ඒ කියන්නේ වැරදි මතයක් වෙන්න පුළුවන් මේ පිරිමි කට්ටිය වගේ muscles build වෙයි bulk වෙයි ඒ වගේ අදහසක්. ඇත්තට මෙහෙම වෙනවද? muscles bulk වෙනවද කියන එකට උත්තරේ ඔව්. ඔව්. හැබැයි ඒක වෙන ප්‍රමාණය. එතකොට ඒක වෙන්නේ අපේ ෆිසියොලොජි එකට අනුවනේ. ඒතර ගැහැණු කෙනෙක්ගේ පිරිමි කෙනෙක්ගේ අතර තියෙන මේකට බලපාන ප්‍රධාන සාධකය තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය. පිරිමියාගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි, ගැහැණුයාගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අඩුයි. එහෙනම් පිරිමි කෙනෙක්ගේ වගේ වෙන්නේ නැහැ. නමුත් බල්ක් වීමක් වෙනවා. ඔව්. දැන් ඒකට කෝච් ජිම් එකට එන්න උදේ ටයිම් එකද හොඳ නැත්නම් හවස් කාලේද මොන වගේ ස්පෙસિෆික් ටයිම් එකක් තියනවද ජිම් එකට එන්න ඕනි කියලා? මම නම් කියන ස්පෙસિෆික් ටයිම් එකක් හදාගන්න එපා. හේතුව අපි පටන් ගැනීමක් කරන්න ඕනේ. මොකුත් නොකර ඉන්නවට වඩා කොයි වෙලාවක හරි ඇවිල්ලා ව්‍යායාමයක් කරන්න. ඒක තමයි අංක 1. හැබැයි ඒක අපි හිතමුකෝ මෙහෙම ගත්තොත් අපි ওই ප්‍රශ්නෙට තමන් ව්‍යායාමයෙන් පස්සේ ශරීරය දැඩි ලෙස කියන්නේ මහන්සි වෙන විදිහට නැත්නම් ශරීරය ක්‍රියාවේදන ආකාරයේ කටයුතු වල නිරත වෙනවා නම් දවස පුරා එහෙනම් හොඳයි ඒ කටයුතු ඉවර කරලා ඒවා අවසානයේ ව්‍යායාම මධ්‍යස්ථානට අවිල්ලා මේ ව්‍යායාම කරන එක. එහෙම උනා හෝ නැතා හෝ මන්නම් කියන්නේ තමන්ගේ available time එක තමන්ට වෙලාව හදාන්න පුළුවන් කොයි වෙලාවේද ඒ වෙලාවෙ එන්න ඇවිල්ලා එක්සර්සයිස් කරන්න. එතකොට කෝච් දැන් ජිම් එකකට එන කෙනෙක් යම් කිසි ඩයට් ප්ලෑන් එකක් ෆලෝ කරන්න ඕනේද අනිවාර්යෙන් and මේ වර්ක්අවුට් ප්ලෑන් එකක් ඒගොල්ලෝ ෆලෝ කරන්න ඕනේද ප්‍රතිඵලයක් ගන්න? ඔව් වර්ක්අවුට් ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද ෆලෝ කරන්න ඕන? ඒක කියන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න අපි කරන ඕන දෙයක්. ඔව්. සහ ඩයට් එක. ඩයට් එකත් අනිවාර්යෙන් වැදගත් දෙයක්. 70ක් 80ක් අතරම වැදගත් වෙන ඩයට් එක. ඔව්. ඒතර ඔය දෙකම වැදගත් අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕන. හැබැයි මෙහෙමයි. පටන් ගැනීමේදී මම කියනවා පටන් ගන්න කෙනෙකුට ඔය දේවල් ලොකුවට හිතන්න එපා. ආරම්භය පමණක් ගන්න. හේතුව අපි ආරම්භයේදී ලොකුවට මනසට ඔය හැමදේම දාගන්න ගියොත් අපිට ඔක වදයක් වෙනවා වදයක් වෙලා නවත්තනවා. ඒ හින්දා ආරම්භයේදී සරලව මේක පටන් ගන්න. පටන් අරගෙන සතියක් දෙකක් තුනක් යද්දි අන්න යන්න ඩයට් එකට. එහෙම නැත්නම් මුලින්ම ලොකුවට රැඩිකල් ඩයට් වලට යන්න ලොකු හයි ඉන්ටෙන්සිටි එක්සර්සයිස් වලට යන්න ඒක දේවල් කරන්න එපා. හේතුව අනිවාර්යයෙන්ම Tamanටම එපා වෙලා මේක නවත්තනවා. ඒක සරලව පටන් අරගෙන ස්ටෙප් බයි ස්ටෙප් තමයි හැමදේටම යන්න ඕනේ. ඒතකොට කෝච් දැන් කෙනෙක් ජිම් එකට දැන් බිගිනර් කෙනෙක් ආවහම ට්‍රේනර් කෙනෙක්ගේ අවශ්‍යතාවය මොන වගේද? ට්‍රේනර් කෙනෙක්ගේ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතකොට ට්‍රේනර් කෙනෙක් උපදෙස් ගන්න ඕන. හේතුව අපි නෝ දැන් හුඟක් මම අර කලින් කිව්වා වගේ වීඩියෝස් බලලා එහෙම නැත්නම් chat GPT වලින් එක්සර්සයිස් අරගෙන ඒවට රිලේටඩ් වීඩියෝස් ෆලෝ කරගෙන අවිල්ලා කරනවා. නමුත් Taman කොච්චර කොහොම කරත් තමන්ගේ ඉරියව්ව පොස්චර් එක මේන්ටේන් කරගන්න ආධුනික කෙනෙකුට බෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ට්‍රේනර්ගේ යටතේ මූලික පුහුණුව ලබන්න ඕන. ලබලා තමන්ගේ ඉරියව්වල පැවැත්ම ඉරියව් හරියට තියාගන්න පුළුවන් වුණාම තනියම ට්‍රේනින් කරගන්න පුළුවන් කියන ඒ தත්ත්වයට ආවම පුළුවනි. නමුත් එතකන් ට්‍රේනර් කෙනෙක්ගේ යටතේ මේ දේවල් කරන එක අනිවාර්යයි. එතකොට දැන් සමහර ගොඩක් කට්ටිය ජිම් එකට මාසයක් එනවා දෙකක් එනවා තුනක් එනවා. සමහරු ඒක දිගට කරගෙන යනවා. අපි ගොඩක් දුරට දකිනවා ගොඩක් කට්ටිය ඩිමෝටිවේට් වෙලා නවතිනවා අතරම. ඒකට මොකක් හරි රීසන් එකක් තියෙනවද? ඔව් රීසන් එකක් තියෙනවා. ඒක තමයි අර මං කිව්ව මේ ඔකට වැඩියෙන් බලවන්නේ තමයි සයිකොලොජිකලි තමයි. හේතුව අපි හැමෝම ඉන්නේ හැබිට් එකකනේ පුරුද්දක. එතකොට අපි ව්‍යායාම මධ්‍යස්ථාන වගේ අලුත් පුරුද්දක්. එතකොට මේ අලුත් පුරුද්ද අපේට ස්ථිර දෙයක් වෙන්න මේක ස්ථිර දෙයක් වෙන්න අවම වශයෙන් දින 21ක් යනවා. එතකොට අපි දවස් 21ක් අකණ්ඩව මේක කරොත් අන්න අපිට හැබිට් පැටර්න් එකක් හැදෙනවා. හුඟක් වෙලාවට ඕක ඊට කලින් අපි නවත්තනවා. ඒක එකක්. දෙක තමයි අපි අනවශ්‍ය බලාපොරොත්තු කියන්නේ අනවශ්‍ය ලෙස අපි ලොකු බලාපොරොත්තු මුලින් හිතනවා. අවුරුදු 10ක් 15ක් තිස්සේ කාලා හදාගත්ත බඩයි ඇඟයි අඩු කරන්න හදනවා මාසෙ. හරිද? ඒක කරන්න බෑනේ. ඉතින් අවුරුදු 10ක් 15ක් තිස්සේ කාලා හදාගත්ත බඩයි ඇඟයි මාසෙන් අඩු කරන්න හිතලා ඒක උනේ නැගම අනේ මේක වෙන්නේ නැහැ කියලා නවතිනවා. ඒක හින්දා එහෙමනේ කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕන. අපි එක දිගට එක දෙයක කාලයක් කරන්න ඕන යම් තැනකදී යන්න අපිට වෙනස පේන්න ගන්න.
එතකොට කෝච් දැන් මහතා එනං අනිවාර්යෙන් ජිම් එකට එන්න හිතනවා කියමුකෝ. දැන් කෙට්ටු කෙනෙක් හිතනවා කෙට්ටු නම් අපි අනිවාර්යෙන් නිරෝගී ඇති. තව ජිම් එකට ගිහිල්ලා weight lifting කරොත් තවත් කෙට්ටු වෙයි. අන්න ඒ වගේ මතයක් තියෙනවා. දැන් කෙට්ටු කෙනෙක් ජිම් එකට ආවොත් මොකද වෙන්නේ ඇත්තටම? මේවයි කෙට්ටු කෙනෙක් ජිම් එකට ආවොත් වෙන්නේ ඇත්තටම දැන් එයා එන පර්පස් වෙනක් බලන්න. ඒතර කෙට්ටු කෙනා එන්නේ ඇයි? එහෙනම් එයාගේ මසල් මාසයක් හදාගන්න. ඒතර අපි ඒකට අනුව ට්‍රේනින් කරන්න ඕන. සහ ඒකට අනුව ඩයට් එක යන්න ඕන. පුහුණු වීම සහ ආහාර ඔය දෙක වැදගත්. ඉතින් ඒ විදිහට යද්දී අනිවාර්යයෙන්ම එයාගේ මසල් බල්ක් එකක් හැදෙනවා. කෙට්ටු වෙන එක නෙවෙයි වෙන්නේ. තවත් කෙට්ටු වෙන්නේ අපි ව්‍යායාම විතරක් කරලා අර පෝෂණය කියන දෙයට අවධානය නොදී හිටියොත්. එහෙම වුණොත් අනිවාර්යෙන් කෙට්ටු වෙනවා. ඒ හින්දා පෝෂණය කියන දෙයට අවධානය දෙන ගමන් පුහුණු වීම සහ පෝෂණය මේ දෙක හරියට ගියොත් අනිවාර්යෙන් ඕන කෙනෙකුට ශරීරයක් වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ ඥානමය පසුබිම තුල. හරි. එහෙනම් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කෝච් මාධව කිව්වා වගේ ජිම් එකට ආපුවහම මොකද කරන්න ඕනේ සහ ඒ ෆිට්නස් සම්බන්ධ මූලික ගැටලු ටික මේ එපිසෝඩ් එකෙන් අපි මෙච්චරයි කතා කරන්නේ. thank you කෝච් මාධව. කෝච් මාධව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් personal training and workouts වලට? අපේ ෆිට්නස් ග්ලෝරි ව්‍යායාම මධ්‍යස්ථානවල ඇවිල්ලා ඒ දේවල් කරගන්න පුළුවනි. එහෙම නැත්නම් මගේ TikTok account එක හරහා මට message එකක් දැම්මොත් මට ඒගොල්ලන්ව access කරන්න පුළුවන්. ඇත්තටම මම මේ online training කියන දේ නම් ලොකුවට කරන්නේ නැහැ. මම personal training one to one training කරනවා. online training කියන දේ මම ඇත්තටම ලොකුවට touch කරන්නේ නැහැ. හේතුව මම හිතනවා trainer කෙනෙක් physically touch කරලා train කරන එක තමයි වඩා හොඳ කියලා. හරි thank you coach මාධව. එහෙනම් අද එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. අපිත් එක්ක දිගටම ෆිට්නස් සම්බන්ධයෙන් බේසික් වගේම ඇඩ්වාන්ස් වෙනකන් අපිට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් ඊළඟ සතියේත් අපි වෙනම මාතෘකාවකින් ඔයගොල්ලන් මුණ යනවා. stay strong.